විහිදු විහිදු දහම් කිරෙන සුමගෙට යොමු කළලෝ සත සාදු සාදු බුදුන් වඳිමි දෙව් බඹ සුර නර පූජිත අමාදියෙන් සිත් සැනසුව නිතර කෙලෙස් මලින් දැවෙන නමාසිරස බැතින් වඳිමි සන්දිස් ටික දහම් රුවෙන නිති සදගම් මගෙහි වඩින කහමල් ඇතිරුවා වගේ අති පිරිසිදු සංගරුවනට දෙවනුව හිස නමමි මගේ සුනීතටත් සෝපාකට කහසිවුරක් පොරවාලා විනීත රහතුන් කෙරුවා නිවන් මගට හරවාලා ශ්‍රමණය නවතිනු කීවත් වෛරය හදවතේ මවා ගමනය කෙරුවා බුදුහිමි දරුණු අඟුල් මාල පවා පව්වට නැග ගිංජෙකුට බුදුන් ඇඟට ගල් පෙරලු දෙව්දතුටත් මෙත් වැඩුවා බුදුහිමි තුන් ලොව බැබලු මාරෙ පරාජය කෙරුවා සන්නේරාමර උතුම් බලෙන් නෑර මගේ සමිඳු වදිමි අංගිගි රස නෙළුම් මලෙන් මෙත් කරුණා මුදිතා ගුණ පියතේ පුලෙන් වැහුණා උත්තම දම් රස ගඟුලෙන් තුන් ලෝකෙම නැගුණා මෙත් වැඩුවා හිමිට පවා වෛරය කෙරු දේවදත්ත සත්පිව්මන් පිට වැඩ කිමි පුදමිදියෙන් අනවතත්ත තන්නහර තිරඟ අමාර දූවරු අභිමුව හිඳේ පෙන්නා දුන්නා ලෝකෙට නිවෙන මගේ හිමි සඳේ තන්නහර තිරඟ අමාර දූවරු අභිමුව හිඳේ පෙන්නා දුන්නා ලෝකෙට නිවෙන මගේ හිමි සඳේ පඨවීරිව නජාතු කම්ප්‍යතේ නචලති මේරු රිවාති වායුනා වජිර නිවන භිජ්ජතේ ඝනං තමිද මතෝ කඨිනං ති උච්චති උතුම් මිනිස්කම ලැබගෙන සිටින කවුරුත් සිදු කළ යුතු හාද තුටින අට මහා කුසලෙන් වටිනම වටින සිදු කරලමු මහා පින්කම කටින සිදු කරලමු මහා පින්කම කටින
වඩ වෙන දගම් දෙසගා නිවෙනට යන පහර කියා රජගහ පුර වේලු වනේ වැඩ වසන වසසිපියා ඇහැල මගේ මුල ඉඳම් වස් මාසයේ පුරාවටම වැසි සමයයි උදා වෙන්නේ ඒකයි ලොව සබාදගම කිසිවත් පිළිවත් රැකගෙන සදගම් මහා වෙතට පිවිස වැසි සමයේදී මහා සංඝ පෙළ වඩී පිණ්ඩ පාතේ පිනිස හිංසාන් ඉවසනු නොහැකිවගේ දරා ගන්ට සැලකර සිටියා භික්ෂුන් ඒ ගැන බුදු පියාණන්ට චන්න මතයට ගරු කෙරුවා බුදුහිමි භික්ෂුන් කැඳවා නැනවත් විසඳුමක් දුන්න ශික්ෂා පදයක් පනවා පින්වතුනි එදා මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාම පුණ්‍ය භූමියෙහි වැඩ වාසය කරන සමයේ වස් කාලයේ එළඹෙත්ම භික්ෂු මහා සංඝයා වහන්සේලා සිව්පසේ පිණිස චාරිකාවේ වැඩමවන්නට යෙදුණා. ලා නිල් තනකොළ මඩිමින් කුඩා ජීවීන් විනාශ කරමින් වැසි සමයේ භික්ෂුන් වහන්සේලා පිඬුසිඟා වඩිනවා යයි අන්‍ය තීර්ථකීන් අන්‍ය ආගමිකයින් එදා බුද්ධ ශ්‍රාවකීන්ට දොස් නගන්නට වුණා. භික්ෂුන් වහන්සේලා ඒ බව බුදුරජාණන් වහන්සේ වෙත සැලකර සිටියා. ජන මතයට ගරු කළ ඔබ මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලා කැඳවා අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තු යනුවෙන් දේශනා කොට මහණෙනි වැසි කාලයේ වස් එළඹීමට මා අනුදැන වදාරමි. එසේ දේශනා කළ බුදු පියාණෝ මහා සංඝයා හමුවේ වස් ශික්ෂා පදයක් පැනවුවා. ඒ තමයි වස් විසීමේ ආරම්භය. අපි දැන් බලමු කටින චීවරයක් පූජා කිරීමට හේතු වන්නේ කුමක්ද කියලා. භික්ෂුන් 39ක් එදා බුදුහිමි ගෙන්ගෙන අවසර වස්වසන්න වැඩම කළා පින්වෙත සාකේත නුවර. වසන්තුන් මස වසලා මහා පවාරණෙන් පසුව බුදුහිමි බැහැ දකින්න පිණිස වඩින්දි දෙවුර මේ විසුව. කහමල් ඇතුළු වගේ සංඝ පෙළ එහි වඩින අතර මහ වැස්සක් ඇද ගැලුණා එකවරටම නොවී නතර. හාමුදුරුවෝ පැලඳ සිටියේ කහවත තෙත බරිත වුණා වහ සිගිතලෙන් ගැහි වැඩියා මේ සියලු දෙනා. චීවරයක් තබා ගන්න පැලඳ සිටියේ කහවත කර අවසරයක් නොලද නිසා සිදුවිය මෙතරම් ගිරිගැර. එක් සමයකී භික්ෂුන් වහන්සේලා 39ක් සාකේත නම් නුවර වස්වසා මහා පවාරණයෙන් පසු නැවත දෙවුරමට වඩින අතරතුර මහා වර්ෂාවක් ඇදහැළුණා. ඒ වර්ෂාව නිසාවෙන් ගත දරා සිටි කසාවත් තෙත බරිත වුණා. තමන් වහන්සේලාට අතිරේක චීවරයක්
ළඟ තබා ගැනීමට අවසරයක් නොමැති නිසා එදා මේ වැසි විපතින් පීඩා විඳින්නට භික්ෂූන්ට සිදු වුණා. ඒ බව බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ වස්වසා අවසානයේදී කටින නමින් චීවරයක් පිළිගැනීමට අනුදැන වදාළා. මිලගුණැති මඟ සංගගෙන රැක බවුන්ද සාර ධර්ම ඇසල පොය දවසෙ කරයි කළ යුතුවේ විනය කරුම පෙළවසන් එළඹෙන්නේ ඇසල පෝයෙගේ අව පෑලවියේ පසුවසන් එළඹෙන්නේ නිකිනි පෝයෙගේ අව පෑලවියේ උතුම් ඇසල පෝය දවසේ දායක පින්වතුන් පිරිස සිතුම් දගම මුල් කරගෙන පන්සල් භූමියට පිවිස දැගත්වත් තියක් සකසා එය පුද කරමින් මනාව මහත් ගුණෙන් කරනවා පළමුව වසුන් ආරාධනාව දෙලොවට හිත සුව පිණිසම සුමදුර දම් රස බෙදන්න අපේ රට අනුකම්පාවෙන් ගරු හිමියනි වසුන් වසන්න සිතින් අතින් පිරිසිදු වී පුද දෙන්නම් සියලු දාන බැතින් කරමි සංගරුවනට සිව්පසයෙන් උපස්ථාන පින්වත ඇසල පුරපසළොස්වක පොහොය දවස වස් කාලයේ ආරම්භ වන දිනයයි. ඒ උතුම් ඇසල පොහොය දවසේ හවස් කාලේ අපේ රටේ පමණක් නොව මුළු මහත් ලෝකයේම විහාරස්ථානවල වැඩවසන ස්වාමීන් වහන්සේලා වෙත සතර පේරුවේ දායක පින්වතුන් පිළියෙල කරන ලද දෙහත් ගොටු පූජා කොට භික්ෂුන් වහන්සේට දොහොත් මුදුනේ තබා එය පූජා කරමින් ස්වාමීනි අප කෙරෙහි අනුකම්පා පිණිස මෙලවත් පරලොවත් හිතසුව පිණිස අප වෙනුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ මැනවි. වස්සාර මාසයේ මේ විහෙරෙහිම වැඩ වාසය කරන්නේයි ආරාධනා කරනවා. පින්වත්නි මහා සංඝයා වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන්නට දායක පිරිස ඉන් අනතුරුව කටයුතු සිදු කරන භික්ෂුන් වහන්සේ විසින් ඇසල පොහෝ දිනට පසු දින එනම් පිරුණු සඳ ගගනත බැබලෙන පන්න රසී මේ උතුම් දිනේ විහාර මන්දිරයට වැඩම කොට සිරිපාද පත්මේ වැඳ තුනුරුවන් අභිවන්දනය කොට ඉමස්මින් විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉදවස්සං උපේමි යනුවෙන් වස් ශික්ෂාපදය සමාදන්ව ඒ වස් ආරාධනයට අනුව වස් සමාදන්වීම සිදු කරනු ලබනවා. සවසට වෙගෙරට රැසුමුව පිරිසට වසු වැසි බික්සුව ලැබුණට මතු දාමොක් සුව දහම් දෙසනවා යුතුකම් ඉස්ත කරනවා නිවන් දකින චේතනාවේ හිත යොදවා ගම වෙලාවේ දාන සීල භාවනාවේ යෙදෙයි නිතරම කෙටි කර ගනිමි සසරම
ගමයි පන්සලයි යාකල සිව් බඹ විහරණ බෝකල නිල නොලත් ලෙසින් ඇති කළ මේක ගිවිසුමක් උත්තම කටින පින්කමක් පින්වත මේ වස්තු මාසයේ මුළුල්ලේ අපේ පින්වතුන් විහාරස්ථානීය සමග එකට බැඳී කටයුතු කරන කාලය. භික්ෂූන් සහ දායකීන් කුළුපගව කටයුතු සිදු කරන කාලයක්. විස්කම් ඇති කටින සිවුරේ පුදනා මග සංග වෙනුවෙන් වස්තුන් මස හඳුන්වන්නේ චීවර මගසය යනුවෙන් කටිනය යන්නේ හිතේරුම නොකඩෙන නොබිදෙන ලෙසයි වටිනා පින්කමකි මේක අපාය සිව් දොරටු වසයි දහම් පොතින් මම දැක්කා පෙර සිට එන කතාවක්ය පහන් සිතින් ඉටු කරන්නේ වසරට එක් වතාවක්ය පින්වත මේ වස්තු මාසයේ මුළුල්ලේ භික්ෂූන්ටත් දායක පිරිසටත් පින් සිදු කරගන්නට හොඳම කාලය වස් කාලයේ අපට හැඟෙන්නේ අපි සිදු කරන උදාර ශාසනික මෙහෙවරත් සමගයි. පින්වත්නි, කටිනේ යන්නෙහි අර්ථය නොකැඩෙන නොබිදෙන සිව් අපායේ දොරටු වැහෙන උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම හේතුවන මහා පින්කමක් යන අර්ථයයි. රත්තරනින් සෑයක ලත් පඹලෝකයේ උසට සමාන කළ නොහැක කටිනකින් ලැබෙන පිනට මහමෙර පරදන අඟුසට පිදුවත් තුන් සිවුරු පිරිකර දන් දුන්නත් දිවර නොබලම කවුරු සංසාරෙම පින් පල දෙයි හැම මොහොතක් ගගනේ සියලු දානයන් පරදයි උතුම් කටින දානේ යම් කෙනෙකු අකනිට්ටක නම් වූ බ්‍රහ්ම ලෝකයේ උසට ස්වර්ණ වර්ණ ස්තූපයක් කළත් මහා මේරු පර්වතයේ උසට සමාන තුන් සිවුරු පූජා කළත් අටපිරිකර පූජා කළත් එකම කටින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන පින ඊට වඩා වැඩි බවයි එදා සිකී නම් අප මහා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මැනවින් පැහැදිලි වන්නේ. සුන් 500 නමක් අරිගත් ඵල ලබාගත් රැස් කරන්න ආනන්දය විල්තර වෙත අනවතත් පින්වත්
ආනන්ද සමිඳු බුදු සමිඳුන් කීව ලෙසට 500ක් තෙරවරු රැස් කෙරුවා විල් තෙර අසලට පිනවයි දෙනුවන් අසිරිය දුටුවම සිත් ඉපිලුණේ අනවතත් මනරම් විල කසගවතින් බැබළුනේ වහන්සේගේ පෙර කළ උදාරතම පින්කම ගැන බුදුන් ප්‍රමුඛ සංඝවරු මැද පැහැදිලි කෙරුවා මෙලෙසින් කල්ප 81කට පෙර විපක්ෂි බුදු රදුන් සමේ සිල් සුවඳින් ලොව නැහැ වූ බන්දුමති නුවර බිමේ කලගෝත්‍රයෙන් මුසත් කවුරුත් සලකන කුලයක කෙළඹි පුතෙක් ලෙස ඉපදුනි සැප සම්පත් පිරුණු තැනක සත්වග සසර කතරින් ඊතර කරවෙන මගහසර කියාදී අපට නිර්වාණය පිණිස මම් පෙත් විවර කළ අමාමේනී භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ කැටුව අනවතප්ත විල්තෙරට වැඩම කළ අවස්ථාවක රැස්ව සිටි භික්ෂුන් වහන්සේ ඇමතු භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මේ පිරිස අතරින් බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා උදෙසා විශේෂ කුසල කර්මයක් කළ භික්ෂුවක් සිටීදැයි විචාල. ඒ පිරිස අතරින් නැගී සිටි නාගිත නම් මහා රහතන් වහන්සේ තමන් වහන්සේ පෙර කරන ලද උදාරතර මහා පින්කමක් පිළිබඳව විස්තර කළා. ඒ පින්කම අපි මේ අද අනුහස් අසන කටින මහා පින්කමයි. පිරුණ සිතින් හැම මොහොතෙම නිවනට යන මඟ සෙව්වෙමි තරුණ වියේ පසු වුණ මම ධාර්මිකව දිවි ගෙව්වෙමි පිරියාවි හැමදාමත් මගේ මුළු දන් සාලාවම දුකී මගී අසරණයින් අට දන් දුන්නෙමි මේ මම අටවක් සහ තුන්දුසුවක් දෙපසළොස්වක පොහෝ දින වෙල පෙවැස් රැක ගත්තෙමි මං සුරතට ගෙන නව ගුණ වැල යස්නි ලංකාර කරන සදගම් රැස් තවර තවර විපස්සී නම් බුදු ගිමියන් දිනක් බන්දුමති නුවර නිරින්දුට සගමව පිරිසට බුදුගිමි බණ පද දෙසුවා පසෙකට වී මමත් එදා ඒ සුමදුර දම් ඇසුවා ඉමිගිරි එදගම් රඟාවේ මුළු හද වෙත පුරාගනගේ අති පිරිසිදු තෙරුවන් ගැන තුන් සිත පැගැදුනා මගේ මීට කල්ප 91කට පෙර විපස්සීනං සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සමයේ බන්දුමති නම් නුවර උසස් කුලයක උපත ලැබූ ඉනාගිත බෝසතුන් නිතර දුගී මගී යාචකයින්ට දන් පූජා කරමින් සතර පොහොය සිල් සමාදන් වෙමින් උතුම් වූ පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු සිදු කළා.
දිනක් විපස්සී සම්බුදුරජාණන් වහන්සේ බන්දුමති නුවර රජ කළ මහා රජු ඇතුළු පිරිසට ධර්ම දේශනා කළ ඒ උතුම් අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කළ මගේ සිත තුනුරුවන් කෙරෙහි පැහැදුනා. අනතුරුව මහා සංඝයා වහන්සේට මා වස් ආරාධනා කළා. මා සිව්පසයෙන් මා සංඝයාට උපස්ථාන කළා. අවසානයේදී කටින චීවරයක් පූජා කළ බව එදා නාගිත තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ සමීපෙහි සියලු තතු පැහැදිලි කරන්නට යෙදුණා. ඒ මහා පින්බලයෙන් කිසිදු ආත්මයක සතර අපායේ නොවැටුණ බවත් දිව්‍ය මානසික සැප සම්පත් ලැබූ ආකාරය පිළිබඳවත් මෙසේ විස්තර කළා. මහා කල්පතියක් පුරා දුගතිය ගැන නොමදන්නෙමි. අටලොස් කල්පයක් පුරා දෙව්ලොව සුර සැප වින්දෙමි. අපමණ දෙව් සැප වින්දෙමි. දෙව් අබරණ පලඳාලා ඉපදුනි 34 වරක් දෙව්ලොව සක්විති වීලා. ස්වාමීනි එදා පිදුව කටින දානේ පින හින්දා 84 වරක් චක්ක වර්ති රජ සැප වින්දා. මහා කල්ප 30ක් පුරාවට දුගතියක් ගැන අසාවත් විට අටලොස් කල්පයක් පුරාවට දෙව්ලොව දිව්‍ය සම්පත් වින්දා. 34 වාරයක් සක් දෙව් සැපත වින්දා. ස්වාසු වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් වින්දා. දෙව්ලොව බඹලොව මනුලොව කාටත් ප්‍රියමනාප කෙනෙක් වුණා. මේ නාගිත තෙරුන් වහන්සේ කටින පූජාවකින් ලැබූ අනුහස් ඒ අනුසස් බලයෙන් තමන් වෙත ලැබුණු උදාර පරිත්‍යාගයන් පිළිබඳවයි ඔබ සවන් පිට්ටුම කළේ. රෙගන්නට උතුම් පිනක් වසරක් පාසා ඇතේ. සරසන්නට සංසාරෙම කුසල් කියානින් නැතේ. උපදින ගැම භවයකදීම දිවුලොව සුර සැප විඳී. අපාය හතරට වැටිලා දුක් විපාක පල නොදී. වටින උසස් කුලෙගේ ඉපිද ගෞරවයෙන් පුද ලබයි. කටින පින්කමේ අනුහස මෙතකයි කිව හැකි නොවෙයි. සංසාරයේ යන ගමනේදී අඩුවක් නෑ ජීවිතේ. බලයෙන් සියලු දේම ලැබෙනවා දිවි මාවතේ. පිංතුනි, කටින පින්කම මේ ශාසනයෙහි උගන්වන අටමහා කුසල් අතරින් පළවෙනි පින්කමයි. මේ මහා පින්කම පැවතෙන්නේ පුරාණ කාලේ ඉඳන්. ඒ නිසා එදා සිට අද දක්වා නොනැසී පවතින එලොව මෙලොව සෑම කල්ම විපාක ලබා දෙන මහා උතුම් පින්කම කටින පින්කමයි. ඊටමත් ගෞරවයෙන් භක්ති ආදරයෙන් සිදු කරන්නට ඕන මහා පින්කම කටින පින්කමයි. කාලයෙන් කාලයට යම් යම් දේවල් ගලපා ගන්නට උනත් කටිනේ කියන මහා නර්ග වූ පින්කම මිනිසත්කම ලැබූ ඔබ අප සිදු කළ යුතු මහා නර්ග පින්කමක් ලෙසයි අපට මෙහිදී සිහිපත් කළ හැකියි.
කටු පගරක් පාසා තැබුව කටින ජීවරේ විඳිනවා ලැබෙනවා රජ සැප පිනෙන් උතුම් ජීවරේ ඉපදෙන ගැම ආත්මයෙම අඩුවක් නෑ ධනයේ සැප සම්පත් නම්බුනාම ලැබෙන කටින පිනයේ එදා පටන් පැවෙතෙන් ආව උතුම් පින්කම කිමේ මෙදා ඇතැම් උදවිය ජොලියට සමරන්නත් වියේ එපා විගිලුවට ගන්නට සංසාරික පින්කමේ අපා දුක් විඳින්නට වෙයි එහෙම කළොත් නොදැනිම පෙර සිට පැවතෙන සිරිතට නිතරම මුල් දැන දෙමු ඉරයට යන පාර වසන පින නිසි ලෙස කරගමු දානෙට පිරිතට පමණක් හාමුදුරුව හොයනවා අපලෙට පමණක් සමකරු පන්සල වෙත දුවනවා දහවල් දගනය නොවර වැළඳුවාද හොයනේ නාමෙට පමණක් බවුන්ද අයට දුරයි නිවනේ පින්වත්නි උතුම් වූ කටිනය නම් මේ මහා ජීවරය සම්බුද්ධ ශාසනයට පූජා කරන උතුම් සදැහැති භික්ෂුවක් උතුම් සදැහැති දායකයෙක් වෙත්නම් ඔහු අති පාරිශුද්ධ පින්කමක් තමයි ඒ සිදු කරන්නේ. පින්වත්නි තුන්සිත පහදා සිදු කරන මේ මහා පින්කම ගෞරවාදරයෙන් භක්ත්‍යාදරයෙන් සිදු නොකළහොත් ඒ කුසල් නොවැඩී අකුසල් වැඩෙන කටයුත්තක් වෙනවා. ඒ නිසා සිත, කය, වචනය ద్వාරත්‍රයම සංවර කරගනිමින් ඔබට පුළුවන් නම් මේ මහා බල සම්පන්න පින්කම අත් නොහැර ජීවිතයේ වතාවක් හෝ සිදු කරගන්නට එය සතර අපායේ දොරගුළු වහන මහරු බල සම්පන්න කුසලයක් බවට පත් වෙනවා. උපනුපං ජාතියක උසස් කුලවල උපත්තිය ලැබීමට මහා බල සම්පන්න පින්කම. චීවරයේ මහන එක් ඉදිකටු තුඩක් පාසා චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබීමට තරම් මහා බල සම්පන්න පින්කම. දුගතියක නොයිපද දෙව්ලොව බඹලොව සම්පත් වැඩි චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ආදීන් පෝෂණය වීමට මහා බල සම්පන්න පින්කම. සිරිතට දොරටු වැරෙයි නිවනට චේතනාව කිලිටි වුණොත් පාර පෙනෙයි නිරයට කටින පින්කමේ සිරි වචනෙන් කියනට බැරි දෙව් බමුණොත් සාදු කියයි මනුසත් ලොව දෙස ගැරි පින් සිතෙන් අස්වන්දමු පින පව හඳුනාගමු දුලබ උතුම් මිනිසුන් බවය නිවනින් කෙලවර වෙමු දැකල කටින පෙරහර සමගරු යයි මග ගැරේ කෙලෙසුන් හිතට සංසාරයේ යන්නට වෙයි බොහෝ දුරේ කලොක් පන්සලේ ජොලි දහමෙන් නොකරට පලි ගෝර කටුක අකුසලයට වෙනවා එවැනි අය බිලි බොහෝ මළුවේ පවන ඇත
සිසිලසගෙන නේ හිමි වේවා කටිනේ බලෙන් හැමදෙනා අට නිවෙනේ පින්වත්නි ඔබෙත් මගෙත් එකම අධිෂ්ඨානය මේ සංසාර දුක්ගිනි නිවා නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමයි. අයිහ ලෞකික සම්පත් හැටියට ධන ධාන්‍ය වලින් අඩුවක් නොමැතිව ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ලැබෙන අතර දෙව් මිනිස් සැපත් කෙලවර වූ සසර දුක්ගිනි නිවා උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට මේ මහා බල සම්පන්න කුසලානිසංසය හැම දිනාගේම සිත් තුළට බල සම්පන්න ආශිර්වාදයක් වෙනවා. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ අපි කොයි කවුරුත් මේ අසිරිමත් කටින මහා පින්කමට සාදු සිත් පෙරදැරිව එක් සිතින් පෙළගැසිමු. ඔබට අනවරාග්‍ර සංසාරය කෙටි කර අති උත්තම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් පරම ශාන්ත වූ නිර්වාණ අවබෝධය ලබා ගැනීම පිණිස ඔබ මේ සිදු කරන කටින මහා පින්කම හේතු වේවා වාසනාව වේවා.